සියලු දෙනාට සුබ දවසක් වේවා. අද දවසේ මම ඕගොල්ලෝ ගාවට සින්දු කියන්න අවශ්‍ය වෙන හරි ලස්සන ටෙක්නොලොජි එකක් නැත්නම් ශිල්ප ක්‍රමයක් අරන් ආවා. මේකට අපි කියනවා අලංකාර භාවිතය. වේරියේෂන්ස් නැත්නම් අලංකාර හඳුන්වා දීම නෙවෙයි අලංකාර භාවිතය. මේ අලංකාර අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. හරියට යොදා ගන්න නැත්නම්. ගොඩක් අය ඉන්නවා සින්දු වලට ගොඩාක් අලංකාර කොටස් ඇප්ලයි කරගන්නවා. හැබැයි අවුට්පුට් එක ගත්තට පස්සේ අවසානයේ හුවට පස්සේ කිසිම අලංකාර කොටසක් හරි පැහැදිලිව කියලා නැහැ. තවත් අය ඉන්නවා අලංකාර කොටස් කියන ඒවා ඇප්ලයි කරගන්න නැහැ. ඒ කියන්නේ බයයි ඇප්ලයි කරගන්න මේක මට වැරදිද නැද්ද කියලා ඉවරා බය හින්දා ප්ලේන් සිංක් කරගෙන යනවා. හැබැයි අපි අලංකාර කොටස් කියන ඒවා වැඩිපුරම ඇප්ලයි ඇඩ් කරගන්නෙත් නැහැ, අඩුවෙන්ම ඇඩ් කරගන්නෙත් නැහැ. Tamanට සුදුසු පරිදි සහ Tamanට කියන්න පුළුවන් උපරිම මට්ටමේ තියෙන ටික පමණයි යොදාගන්නේ. මම වැඩිපුර ඇප්ලයි කරලා කිව්වොත් මේක ලස්සන වෙයි කියලා කියන එකක්වත් පැහැදිලි නැත්නම් අපිට කිසි ඒ කියන්නේ අපි සිං කරන සින්දුවේ ප්‍රගතියක් නැත්නම් ලස්සනක් බලාපොරොත්තු වෙන්න බෑ අපිටත් සහ අපේ සින්දුව අහන ඔඩියන්ස් එකටත්. අපි බලමු මෙන්න මේ මින්දද හිසර කියන ගීතයේ වර්ස් එක දෙවෙනි කොටස කියලා මේ විදිහට. තුරංගෙකු පිට නැගී නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇතෙන වෙලේ තුරංගෙකු පිට නැගී නීල වලාකුළු ගුවන් ගැබින් ඔබ ඇතෙන වෙලේ පිබිදුණු දැසින් බලා හිඳිමි මම පිබිදුණු දැසින් බලා හිඳිමි මම කුසුම් සිනාකෙන් හද පුරවා මින්දද හිසර මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි කියන වේරියේෂන් එක හොඳ බ්‍රීත් කන්ට්‍රෝල් එකක් එක්ක ඉවර වෙනකන් නැත්නම් වේරියේෂන් එකට හානි වෙන්නේ නැති වෙන්න ස්ටාර්ට් කරා නම් ඒක අවසන් වෙනකන් ඉවර කළා ඉතුරු කොටසට යනවනම් සින්දුවට කිසිම හානියක් නැතුව හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. try කරලා බලන්න. අද ඉඳන් හොඳ බ්‍රෙත් කන්ට්‍රෝල් එකක් එක්ක ඩයෆ්‍රම් එකට හොඳට හුස්ම අරන් සිං කරලා බලන්න. ඔයාලට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාගේ ගායනය තුල.